නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බුද්ධ සම්පන්න කෙනෙකුනි අපි ගෙනියන වැඩසටහන් මාලාවේ දෙවෙනි පියවර වශයෙන් ඔබට තේරුම් ගන්න තියෙනවා පින්නතුනි අපි මේ දහම් මාර්ගයේ යනකොට යම් කිසි කෙනෙක් දහම් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පළමු මාර්ගයක් ඕන. ධර්ම මාර්ගය අනුගමනීය ප්‍රතිපදාවක් Tamanට ලැබෙන්න ඕන. එමනම් අනුගමනීය ප්‍රතිපදාවක් ලැබෙන්න නම් කාරණා හතරක් පූර්ණ කරගන්න වෙනවා. හතරවෙනි කාරණේ තමයි අනුගමනීය ප්‍රතිපදාව. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනය, සිරි සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන මෙන්න මේ කාරණා හතර. දැන් මේ කාරණා හතරට ධර්මයේ සඳහන් වෙන්නේ මොකද්ද? සෝතාපන්න අංග කියලා සඳහන් වෙනවා. සෝතාපන්න කියන්නේ මොකක්ද? මේ ධර්ම ශ්‍රවණය කරනකොට පින්නතුනි ශ්‍රී ධර්මයේ ශ්‍රවණය කරනකොට යම් කෙනෙකුට මාර්ගයක් පැහැදිලි කළ යුතු දේ මෙයයි, නොකළ යුතු දේ මෙයයි. එමනම් කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකරමින් යන්න මාර්ගයක් Tamanට අනුගමනීය ප්‍රතිපදාවක් Tamanට ලැබෙනවා. එහෙනම් මගක් පෑදෙනවා. මග්ගේ මග්ග ඥාන දර්ශනය කියන්නේත් ඒකටම තමයි. අපි එනම් මේ සංසාර ගමන ආවේ මග නොදැන. ඉබාගාතේ අනාථව අසරණව මම්මුලා වෙලා ආව ගමනක් නේ. යම් යම් විදියකින් පුණ්‍ය ශක්තියෙන් එකිනෙකාට විවිධාකාරයෙන් එකිනෙකා රැස් කරගෙන තියෙනවා. යම් යම් අවබෝධයන් වලටපත් වෙලා තියෙනවා. නමුත් සංසාරේනේ තාම අන්න ඒ අපි ආව ගමනේදී අපිට මාර්ගයක් ලැබුණේ නැහැ. ඒකයි අනාථ වුනේ. ඒකයි අසරණ වුනේ. ඒකයි මම්මුලා වුනේ. එවනම් මෙන්න මේ කාරණා හතර පූර්ණ වෙනකොට යම් කෙනෙකුට මාර්ගයක් පැහැදිලිවම පේන්න ඕන. මාර්ගයක් කිව්වේ තමන්ගේම සිතේ මේ සංසාර බන්ධනයෙන් මිදෙන කල යුතු මාර්ගයක් තමන්ට පැහැදිලිවම පේන්න ඕන. එහෙනම් කාරණා හතරක් තියෙනවා. මේ මාර්ගය තමන්ට පූර්ණ වෙන්න කාරණා හතරක් පූර්ණ වෙන්න ඕන. ඒක මොකද්ද? කල්යාණ මිත්‍ර සේවනය, සිරි සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේවට කියනවා සෝතාපන්න අංග කියලා. එමනම් සෝතාපන්න අංගවල මූලික වශයෙන් කල්යාණ මිත්‍ර සේවනයයි සිරි සද්ධර්මයයි ඔබට ලැබෙන්නේ බාහිර. අනිත් දෙක ඔබ කරගත යුතුයි. එමනම් කල්යාණ මිත්‍රයන් කියන එක මම ඔබට අලුතෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේ ධර්ම ශ්‍රවණය කරන ඒ වගේම ධර්මයේ අහලා තියෙන හැමෝම වාගේ දන්නවා කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියලා. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කෙලෙස් නැසන ධර්මයේ දේශනා කරන, කෙලෙස් නැසු, කෙලෙස් නැසමින් යන, කෙලෙස් නැසලා අවසන් වුණ යම් කෙනෙක් වෙද්ද අන්න යාට කියනවා කල්යාණ කියලා. මිත්‍රයා කියලා කියන්නේ අන්නේ කෙලෙස් නැසන ධර්මයේ කියලා දෙන අයට කල්යාණ මිත්‍රයා කියලා කියනවා. එතකොට සිරි සද්ධර්මයේ කිව්වේ ඒ කල්යාණ මිත්‍රයා කෙලෙස් නැසන මාර්ගය දැනගෙනයි කියන්නේ. දැකගෙනයි කියන්නේ. භාවිතා කරලායි කියන්නේ. නැත්නම් ඒකෙන් පරතෝഘോഷක ප්‍රත්‍යක් ලැබෙන්නේ නැහැ. ඒක අනුමාන ඥානයක් වෙනවා. අනුමාන ඥාණයෙන් ධර්මයේ දේශනා කළාට කෙනෙකුට පරතෝഘോഷක ප්‍රත්‍යක් ලැබෙන්නේ නැහැ. හැබැයි එහෙම දේශනා කරන්න පුළුවන්. එහෙම දේශනා කළාට යමෙකුට හදවතට වැදෙන විදිහට ඒ ධර්මය ලැබෙන්නේ නැහැ. අන්න එතනයි පරතෝഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා කියලා කියන්නේ. එමනම් ඒ දේශනා කරන කෙනා කල්යාණ මිත්‍රෙක් විය යුතුමයි නේද? ඔව්. කල්යාණ මිත්‍රයා දේශනා කරන්නේ කෙලෙස් නැසන ධර්මයමයි. එමනම් කෙලෙස් කියන්නේ මොනවද?
කෙලෙස් කියලා කියන්නේ. ලෝභය, දේශය, මෝහය. මේවට තමයි කෙලෙස් කියන්නේ. කෙලෙස් සෑම මොහොතකම සිතක ඉපදුනොත් මොකද වෙන්නේ? දැවීමක්, තැවීමක්, පීඩාවක්, වෙහසක්, Tamanට දුකක් මේ ස්වභාවයකටමයිපත් වෙන්නේ. එහෙනම් කෙලෙස් අපට කවදාක්වත් සැනසීමක් ගෙන දෙන්නේ නැහැ. එහෙම සැනසීම ගෙනත් දෙන්නේ නැති ස්වභාවයෙන් මිදෙන්නම නේද නිකලෙස් කියන්නේ. කෙලෙස් නිකලෙස්. එහෙනම් කෙලෙස් බව අපට දුක ගෙන දෙනකොට නිකලෙස් බව අපට සැනසීම, සුවය, සැහැල්ලුව, මිදීම, සහනය අපට ගෙන දෙනවා. අපි හැමෝම කැමති සැනසීමෙන්, සුවයෙන්, සැහැල්ලුවෙන්, මිදීමෙන්, සහනයෙන් ඉන්නනේ. එමනම් කෙලෙස් බව අපිට හැමතිස්සෙම ගෙන දෙන්නේ දුකක් නම්, පීඩාවක් නම්, වෙහසක්ම නම්, කරදරයක්ම නම්, දැවීමක්, තැවීමක් නම් අපි ඒ මිදිය යුතුයි නේද? මිදිය යුතුයි. එමනම් මිදී නිදහස් විය යුතු කෙලෙස් පළමුව හඳුනා ගන්න ඕන. අන්න ඒ කෙලෙස් තමයි ලෝභය ක්ලේශය, දේශය ක්ලේශය, මෝහය ක්ලේශය. අන්නේ ලෝභ, දේශ, මෝහ පින්නතුනි මේ ලෝක සත්ත්වයන්ගේ සෑම කෙනෙකුගේම සිත් තුළ මම කිව්ව මුල් බැහැලයි තියෙන්නේ කියලා. හොඳයි ඔය කෙලෙස් මුල් බහින්නකම් මොකද කළේ? ඒවා කළා. මේ ජීවිතේදීද? නෑ, සංසාර ගමනේදී ඔය කෙලෙස් පරිහරණය කළා. ඒ නිසා ඒවා මුල් බැස්සා පළපදියම් වුණා. ඒ නිසා ඒවා ආපහු ඔබට උදුරා දමන්න ලේසි වෙන්නේ නැහැ. ඒවා ගති වශයෙන් Tamanගේ සිත් තුළ තැන්පත් වෙලා තියෙනවා. එhmenan අපි ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කළා නම් අපි කොහේ ඉන්නේ නැද්ද? අපි ඉන්නේ නැත්තේ සතර පායේ. අන්න ඒක තමයි කිව්වේ සතර පායේ අපිට මහ ගෙදර වගේ කියලා. එහෙනම් මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයේ දුර්ලභමයි නේද? ඔව්. සතර පායේ මහ ගෙදර කරගෙන හිටපු මේ ලෝක සත්වයෝ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් කියන තැනට ඇවිල්ලා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න බොහෝම ගන්ධබ්බයෙන් එක තරඟ කරලා ඇවිල්ලා මේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න යන්නේ කුමක් නිසාද? Tamanට දුක කියන එක දැනෙමින් තියෙන්න ඕන නේද? නැත්තම් උවමනාවක් වෙනවද? නෑනේ. එහෙම කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න උවමනාවක් නෑ පින්නතුනේ. දුක කියන ස්වභාවය දැනෙන්නේ නැත්තම්. අද විවිධාකාරයෙන් අර්ථකථන දෙනවා. සමහරුන්ගෙන් කියවෙනවා මේ ජීවිතේ විඳින්නයි ලැබුණේ කියලා. හැබැයි බුදුහාමුදුරු කියන්නේ ඒක නෙමෙයි. ගොඩක් දෙනෙක් කියන්නේ මේ ජීවිතේ ලැබුණේ විඳින්නයි කියලා. සමහරෙක් කියනවා මේ ජීවිතේ විඳවනවා කියලා. නමුත් විඳින්නවත් විඳවන්නවත් නෙමෙයි මේ ජීවිතේ ලැබුණේ. බුදුහාමුදුරුවන්ගෙන් මෙන්න මේම ප්‍රශ්නයක් අහනවා එක්තරා බ්‍රාහ්මණයෙක්. ස්වාමීනි, ඔබ වහන්සේ සතුටින්ද ඉන්නේ? මොනව ලැබුණටද බ්‍රාහ්මණේ? එහෙනම් ඔබ වහන්සේ දුකින්ද ඉන්නේ? මොනව නැති වුණාටද බ්‍රාහ්මණේ? එහෙනම් ඔබ වහන්සේ බුදු වුණයි කියන්නේ සතුටු වෙන්නවත් දුක් වෙන්නවත් දෙයක් නැති බව. එහෙනම් එතනම තියෙනවා ධර්මය. දෙයක් නැති බව. මේ ලෝකේ සදාකාලිකව පවතින දෙයක් නැහැ. හැබැයි වෙනස් වෙමින් යන ක්‍රියාකාරීත්වයක් නම් තියෙනවා. වෙනස් වෙමින් යන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එහෙනම් සදාකාලික දෙයක් නෑ. ඒතර සදාකාලික දෙයකින් දෙයක් යයි කියලා හිතලානේ අපි යමක් අපේ කරගන්නේ. එවනම් සදාකාලික යයි සිටීමම මෝහය නෙමෙයිද? මෝහය. එහෙනම් ලෝභය ඒ මෝහය නිසාමයි නේද ඇති වෙන්නේ? සත්‍ය නොදන්නාකම නිසා නේද? ඔව්. එහෙනම් ද්වේෂය ඇති වෙන්නේ ඒත් සත්‍ය නොදන්නාකම නිසා. ගැටෙනවා. සත්‍ය අවබෝධ කරගන්නකොට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තුනින්ම නිදහස් වෙන්නේ මෝහය පූර්ණ ලෙසම දුරු වුණොත් විතරයි. මෝහය කිව්වේ මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාව කිව්වේ මොකක්ද? දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදේ අඥාන. එහෙනම් ඒක තවත් විදියකින් කිව්වොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවීම. එhmenan මේ හතර දෙකකට වෙන් කළොත් මොකක්ද? පැවැත්ම, පැවැත්මට හේතුව, නැවැත්ම, නැවැත්මේ මාර්ගය. දැන් අපි කරගෙන ආවේ මොකද්ද? පැවැත්ම සහ පැවැත්මට හේතු හදාගෙන ආවා. හදමින් ඉන්නවා. හදාගත්තොත් යන්න වෙනවා. ආවා යනවා යන්න වෙනවා. දැන් මේ ක්‍රියාවලියනේ කරන්නේ. එහෙමනම් අපි කරන්න ඕන මොකද්ද?
මේ මෝහය කියන ස්වභාවය හොඳින් අඳුර ගන්න ඕනේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. අවිද්‍යාව කියව සත්‍ය නොදැනීම කියලා. එහෙනම් සත්‍ය නොදන්නා තාකල් අපි ක්‍රියා කරන්නේ බොරුව තුල. එහෙනම් බොරුවෙන් නිදහස් වීම තමයි අර බොරුව කියන්නේ අන්ධකාරය. අඳුර. බොරුව තුල තියෙන අඳුරනේ. එහෙනම් අන්ධකාරය කියන්නේ ප්‍රඥාව නැතිකම. ප්‍රඥාව නේද මේ අවදි කරගන්න උත්සාහ කරන්නේ. අපි ළඟ ඥාන තියෙනවා විඥාණයෙන් කටයුතු කරනවා. විඥාණයෙන් කටයුතු කරන්නේ. දැන් ඥාන විඥාන ප්‍රඥාවෙන් එපායි. එහෙනම් ප්‍රඥාව අපි අවදි කරගත යුතු දෙයක්. විඥාණයෙන් කටයුතු කරනවා. තවත් විදියකින් කිව්වොත් පින්නතුනි ඔබට මේ ගැඹුරු වචන මම හසුරවීමක් නෙමෙයි මේ ධර්මදේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ. එදිනෙදා ජීවිතයට ගලපගන්නේ කොහොමද මේ ධර්මයේ කියන එකනේ මම මූලික අදහස් වශයෙන් කිව්වේ. එහෙමනම් මෙතන කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සිරිසත් ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම පටිපදාව කියන කාරණා හතර පූර්ණ කරගන්නේ කොහොමද කියන එකයි. කල්යාණ මිත්‍රයෙක් අපිට ඕන වෙන්නේ පින්නතුනේ අපිට යම් කිසි මොහොතක අපිට පීඩාවට දුකටපත් වුණ මොහොතක. දැන් පටාචාරා කිසాగෝතමී වාගේ ආදී අයත් මර බද්ද වග්ගය කුමාරවරු මෙහෙම සාන්තති ඇමති මේ වගේ හැම කෙනෙක්ම Tamanට දුකටපත් වුණාම තමයි මිදේ නිදහස් වෙන්න මාර්ගයක් හොයන්නේ. මේකමනේ අර ජටාබමුණක් කිව්වේ. ජටාබමුණක් කිව්වේ මේ ලෝක සත්ත්වයින්ට දුකක් දැනෙමින් තියෙනවා. මේ පජාවට. ඒකනේ කිව්වේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා කියලා. මේ ලෝක සත්‍යෝ ගැට ගහ ගන්න දැනගෙන හිටියා. ඒක නිසා මේ ප්‍රජාව ගැට ගහගත්තු ඒවා අහිමි වෙනකොටයි දුක උපදින්නේ. ඒක නිසා මේ ගැට ලෙහා ගන්න දන්නේ නැහැ. එහෙනම් අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. මේ ප්‍රජාව දුක් විඳිනවා. ඒක නම් දැනෙමින් තිබුණ දෙයක් නේද? එහෙනම් ලෝක සත්‍යයට දැනෙන්න ඕනේ දුක්ඛ සත්‍ය කියන එක පැවැත්ම තුළ Tamanට දුක හිමි වෙන බව. තව විදියකින් කිව්වොත් ඒක ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම වලින් තමව යට කරගෙන යන බවත් තේරුම් ගන්න ඕන. පැතිකඩවල් කීපයක්ම අපට අවබෝධ කරගන්න තියෙනවා විපාක අවස්ථාවක් වශයෙන් තමයි මේ ගෙවන්නේ මේ ජීවිතය කියලා. එමනම් ලෝක සත්‍යය කරගෙන ආව පිළිවෙල තමයි එකතු කරගෙන යන්න දැනගත්තා. එකතු කර කර යන්න දැනගත්තා. සංඛාර දැනගත්තා, විසංඛාර දැනගත්තේ නැහැ. එහෙනම් එක පැත්තයි දැක්කේ. ඒක නිසා තමයි තණ්හාවෙන් බැඳෙමින් මේ ලෝක සත්‍යය මේ සංසාර ගමන යන්නේ. පින්නතරේ ගමන යන්න දැනගත්තා, ගමනෙන් මිදෙන්න දැනගත්තේ නැහැ. ගැට ගහ ගන්න දැනගත්තා, ගැට ලෙහා ගන්න දැනගත්තේ නැහැ. අන්න ඒකට උමනා වෙනවා තන්තං ගෝතම පුච්ඡාම යෝ ඉමං විජිතේ ජටන්ති. කියන්න බුදුහාමුදුරනේ මේ ගැට ලෙහා ගන්නේ කොහොමද කියලා. අන්න ඒක තමයි කල්යාණ මිත්‍රයා කරන්නේ ගැට ලෙහා ගන්න හැටි කියලා දෙනවා. එතකොට කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීමෙන් තමන්ට ලැබෙනවා තමන් යම් දුක්ඛිත ස්වභාවයකට පත්ව සිටිනවා නම් ඒ මිදී නිදහස් වීමට කරුණු කාරණා ආදාළ ධර්මය තමන්ට ලැබෙනවා. ඒ ධර්මය සඳහන් වෙන්නේ තථාගත බුදු පියාණන් වහන්සේගේ සිරිසත් ධර්මයේ තුලයි. ඒ සිරිසත් ධර්මයේ කල්යාණ මිත්‍රයා දේශනා කරනකොට ඔබට මෙනෙහි කිරීම කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඒ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නත් මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරන්නත් ඔබට හැකියාව තියෙනවා. අන්න ඒක තමයි පින්නතුනි යෝනිසෝ මනසිකරෝත ධම්මේ පජානාති අයෝනිසෝ මනසිකරෝත ධම්මේ පජානාති කියලා කියන්නේ. එහෙනම් තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඕන මෙන්න මෙනෙහි කළ යුතු දේ මෙන්න මෙනෙහි නොකළ යුතු දේ කියන එක. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නත් මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නත් යම් කිසි කෙනෙක් දැනගන්න එකට කියනවා යෝනිසෝ මනසිකාරේ පිහිටා කටයුතු කරනවා කියලා. යෝනිසෝ මනසිකාරයේ පිහිටියොත් තමයි යට නොකළ යුතු දේ තේරෙන්නේ. පළමුව නොකළ යුතු දේ තේරුම් ගන්න ඕනේ නේද? ඊළඟට නේද ඒ කලාම නේද නොකළ යුතු දේ තේරුම් ගන්න. කළ යුතු දේ නොකළ යුතු දේ දෙකම එකටම නේද තේරෙන්නේ. එහෙනම් සමුදය නිරෝධය එක තැනකනේ තේරෙන්නේ. ඒ අනුවනේ Tamanට පුළුවන් වෙන්නේ එමනම් මේ සමුදයයි මේ නිරෝධයයි කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්නව නේද? එහෙනම් සෝතාපන්න වෙනකොට පළවෙනි වතාවට යා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නව නේද? එහෙනම් බණ අහනකොට නේද සෝතාපන්න වෙන්නේ? ඒක තමයි මේ වෙන කල්යාණ මිත්‍රයා දේශනා කරන තැන මේ දොතාවේ දෙපැත්ත මනාව පැහැදිලිව ලෞකික ලෝකෝත්තර දෙක විග්‍රහ වෙන්න ඕන නේද? ඔව්. එහෙනම් ලෞකිකත්වයේ තුල තියෙන පැවැත්මට හේතුව ලෝකෝත්තර ස්වභාවයේ තියෙන නැවැත්මේ මාර්ගය.
එහෙනම් මේ දෙකම පැහැදිලිව දේශනා කරන්න පුළුවන් එකට කියනවා සිව්පිලිසිම් ව්‍යාපත් කියලා. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා කියන්නේත් ඒකම තමයි. එහෙමනම් අපි මෙතනට ගත්තේ පින්නතුනේ මේ කල්යාණ මිත්‍ර ඇසුර සිරිසත් ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ පීඨා කටයුතු කිරීම. දැන් යෝනිසෝ මනසිකාරයේ පීඨා කටයුතු කරන්න යම් කෙනෙක් හැකියාව තිබුණොත් එයාට මාර්ගයක් පැහැදිලිව පේන්නේ නැද්ද? තියෙනවනේ. ඉතින් ඒක තමයි ධම්මානුධම්ම පටිපදාව. එහෙනම් ධම්මානුධම්ම පටිපදාවේ ඇසිරි නැත්නම් අනුගමනීය ප්‍රතිපදාවේ තමන් ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුර සිරිසත් ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය තමන්ට කෙරෙන්නම ඕනේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපදාවත් තමා තුලින් සිද්ධ වෙනකොට බාහිරින් තමන්ට දෙකක් ලැබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර සිරිසත් ධර්ම ශ්‍රවණය. දැන් ඒවා කරන්න ඕන වෙන්නේ කාටද? මේ නිවන් අවබෝධ කරගන්න ඕනේ කියලා යම් කිසි සංසාරේ පිම්පිරු පුබ්බේ කත පුඤ්ඤතා ශක්තිය ඇති කෙනෙකුට විතරයි. එමනම් තේරුම් ගන්න ඕනේ අපේ පින්නත් දරුවන් මේ මෙන්න මේ පළවෙනි කාරණා හතර පූර්ණ කරගන්න. පළවෙනි කාරණා හතර සෝතාපන්න අංග වශයෙන් සඳහන් වෙනවා. හොඳයි. සුබ